Hello guys, welcome back to my YouTube channel. ඉතින් අදත් මම ඔයාලට day vlog එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා. ඉතින් දිගටම මගේ vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම දැන් උදෙන්ම කරන්න හදන්නේ මගේ මේ හැඩි වෙලා තියෙන room එක අස් කරගන්න. ඉතින් ළඟදී වෙඩින් එකක් තිබ්බ නිසා ඒකට ගිහින් ආව බඩු හැමතැනම තියලා තිබ්බේ. ඉතින් දැන් මං හදන්නේ ඒ ටික අස් කරගන්න. ගෙදර අතු ගාලා එකතු වෙලා තිබ්බ කුණු ටික පුච්චලා දාන්න තමයි දැන් මම හදන්නේ. උදේ වරුවේ කරන්න තිබ්බ මේ වැඩ ටික සේරම ඉවර කරලා මම දැන් හදන්නේ හොඳ වොෂ් එකක් දාගන්න. Hello guys, welcome back to my YouTube channel. ඉතින් අදත් මම ඔයාලට day vlog එකක් අරගෙන ආවා. ඉතින් වටපිටේ පොඩි සද්ද ඇහෙනවා. ගණන් ගන්න එපා. ඉතින් දැන් මම පොඩි වැඩ ටිකක් ඉවර කරලා වොෂ් එකක් දාගෙන ආවා. ඉතින් අපි බලමු ඉස්සරහට අද දවස මොකද වෙන්නේ කියලා. ඉතින් විතරම මගේ vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අලුතෙන් මගේ vlog බලන්න එකතු වෙන කට්ටිය අමතක කරන්නකෝ subscribe කරලා වීඩියෝ එක බලන්න එකතු වෙන්න. දැන් වෙලාව උදේ 9ට 9:00ට විතර ඇති. ඉතින් දැන් තමයි මම උදේට කන්න හදන්නේ. ඉතින් උදේට කාලා මගේ වතුර බෝතලෙත් රීෆිල් කරගෙන මං ටිකක් වෙලා ඉඳගෙන හිටියා. ඊට පස්සේ මට කරන්න තිබ්බ පොඩි වැඩ ටිකකුත් කරලා ඉවර කරා. ඉතින් vlog එකේ මේ ටික ස්පීඩ් කරලා පෙන්නුවාට මට මේ වැඩ ටික කරලා ඉවර කරන්න පැයකමාරක් විතර ගියා. දැන් ඒ වැඩ ටිකත් ඉවර කරලා මම හදන්නේ තේ හදන්න.
තේ බීලා ටිකක් වෙලා ඉඳලා අපි දෙන්නා මේ දැන් යන්නේ කඩේට දැල් කොළ ගේන්න. ඉතින් අපි වෙසක් කූඩු ගොඩක් හැදුවා. ඉතින් අපි හිතුවා අද නිවාඩු දවසක් හින්දා අද එක කූඩුවක් ගලවන්න. එක කූඩුවක් කිව්වට අපේ ගෙදර තියෙන කූඩු වලින් ලොකුම කූඩුව තමයි අද අලවන්න හදන්නේ. ඉතින් ওই කූඩුව වීඩියෝ එකට පේනවටත් වඩා ගොඩාක් ලොකුයි. ඉතින් ඒ අතරේ අපේ ආච්චි අපිට වෙරළු ජූසුත් හදලා ගෙනල්ලා දුන්නා. ඉතින් ඒකත් බීලම ආයෙත් වැඩේ පටන් ගමු. ඉතින් මම පටන් ගමු කිව්වට මම නම් අලවන්නේ නෑ. මෙයා තමයි ඉතින් මේ කූඩුව අලවන්නේ. සුසුම්මන් සුපාසා සුපෙන්වන්ත ආශා රැක මදනල දවසා. ඉතින් එයා ඒක අලවන අතරේ මම ආවා අඹ අච්චාරු එකක් හදාගන්න. ඉතින් අපේ ගෙදර තිබ්බ අඹ වගේක්. ඒ අඹ නම් පුදුම රසක් තියෙන්නේ. මම හිතුවා අච්චාරුවක් හදාගත්තොත් තවත් රස වෙයි කියලා. ඉතින් ඇත්තට මේක ගොඩාක් රසයි. ඒකත් කාලා ඒ ගමම දවල්ට කෑමත් කෑවා. ඉතින් ඊට පස්සේ මම හදන්නේ පොඩි කෑමක් හදන්න. ඉතින් බලමුකෝ මොනවද හදන්නේ කියලා. ඉතින් ඔයාලා ගෙස් කරලා කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න මම මේ මොනවද හදන්න යන්නේ කියලා. වටලප්පන් එකක් තමයි ඉතින් මම දැන් මේ හදන්න යන්නේ. ඉතින් අපි බලමු මම කොහොමද වටලප්පන් එක හදාගන්නේ කියලා. ඉතින් මම හදාගත්ත පැණි එක නිමෙන්න තියලා මගේ බිත්තර ටික මේ වගේ පෙනෙනකම් හොඳට ගහගත්තා. මේ තියෙන ඉතින් මම හදාගත්ත වටලප්පන් දෙක. ඉතින් මේ දෙක දැන් තැම්බෙන්න තියලා මම දැන් හදන්නේ මට එකතු වෙලා තියෙන භාජන ටික හොදලා දාන්න. ඒ වැඩෙත් ඉවර වෙනකොට හවස 4:00 විතර ඇති. ඉතින් මං දැන් හදන්නේ වොෂ් එකක් දාගන්න. ඉතින් වොෂ් එකක් දාගෙන එනකොට අපේ අප්පච්චි මල් කඩාගෙන ඇවිල්ලා මටත් මල් ටිකක් දුන්නා. ඉතින් මං අප්පච්චි කියන්නේ අපේ සීයට. ඉතින් ඔය තියෙන්නේ මං හදාගත්ත රසම රස වටලප්පන් එක. හවස 6:00 විතර ඇති. ඉතින් මේ වෙලාවේ නම් පොඩි වැස්සකුත් පටන්ගෙන තිබ්බේ. මේ වෙනකොට අපේ වෙසක් කූඩුව සම්පූර්ණයෙන් අපි අලවගෙන ඉවර කරා. හැබැයි ඉතින් මේකේ තව වැඩ ගොඩාක් අපිට කරන්න ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක මම ඊළඟ vlog එකේදී ඔයාලට වෙසක් කූඩුව පෙන්නන්නම්. ඉතින් ඊට පස්සේ මම හවස හදපු වටලප්පන් එකත් කාලා දැන් මම මේ හදන්නේ නිදාගන්න. ඉතින් ඔහොම තමයි අද මගේ දවස ගත වුණේ. ඉතින් දැන් මං හදන්නේ නිදාගන්න.
ඉතින් බ්ලොග් එක ලස්සනයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාලා අමතක කරන්නේ නැතුව සබ්ස්ක්‍රයිබ් කරලම යන්න. ඉතින් තවත් ලස්සන බ්ලොග් එකකින් අපි ඉක්මනටම හම්බෙමු. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.